ඇදහිලි සියල්ල බොරු. විශ්වාස සියල්ල බොරු. හදවතට දැනෙන දේ පමණයි සත්‍ය. ඔබ හදවත පිරිසුදු කරගත්තොත් ඔබට පරම සත්‍ය දැනෙනවා. ඔබ හදවත උපරිමයෙන් පිරිසුදු කරගත්තොත් ඔබට නිර්වාණය දැනෙනවා. එතකොට අපි දැන් හොයන්න ඕන විශ්වාසවත් ඇදහිලිවත් ආගමක්වත් නෙමේ හදවතට දැනෙන සත්‍ය. ඒකට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඒකට ජාතියක් ආගමක් කුලයක් ගෝත්‍රයක් නැහැ. කවුරු හරි කෙනෙක් ලෝකේ පවතින එකම එක දේ හොයලා ඉවර කරනවා. එතකොට යාට ජීවිතේ කරන්න දෙයක් නැහැ. ලෝකේ කාලෙන් කාලෙට ගුරුවරු පහළ වෙනවා. ඒ ගුරුවරුත් එක්ක කණ්ඩායමක් නිවනට යනවා. ඒ කණ්ඩායමට එකතු වෙන්න ඕනම කෙනෙකුට පුළුවන් පිරිසුදු අව්‍යාජ අවංක හිතක් තියෙනවා. ජීවිතේ බරක් කරගන්න එපා ආගම නිසා. සමහර මිනිස්සුගේ ජීවිත බැලුවා මේගොල්ලෝ හරි බරෙන් ජීවත් වෙන්නේ මහා අප්පා. පොත් ඔක්කොම පාඩම් කරලා ඒ වුණාට රැට නිින්ද යන්නේ නැහැ. බුද්ධ ආගම තමයි කොට්ටෙත් තියෙන්නේ. මං කියන්නේ ඒවා පැත්තකට දාන්න කියලා. අපට අපේ හදවතට දැනෙන යම් සත්‍යයක් විශ්වයේ පවතීද? අපි ඒ සත්‍ය සොයාගෙන යනවා. මේ කිසිම භෞතික දෙයකින් අපට සතුටක් ඇති වෙන්නේ නැහැ. මේවත් එක්ක හිටියාම අපට දැනෙන්නේ ඒකාකාරී බවක්. ඔබට වටින ඔරලෝසුවක් තියෙනවා. ඒක ලක්ෂ ගාණක් වටිනවා. ඒක කොච්චර ලක්ෂ ගාණක් වටිනවා වුණාට ඒකේ වටිනකම ඔබට දැනෙන්නේ පළවෙනි දවසේ විතරයි. පළවෙනි දවසේ විතරයි. දෙවෙනි දවසේ අපි ඒකට කියන්නේ ඔරලෝසුව කියලා. පළවෙනි දවසේ අරක පුළුන් උඩ තියලා නොයෙකුත් දුම් අල්ලලා නොයෙකුත් දේවල් කළා අපි මෙහෙම බැඳගෙන ගියා. ඒ දෙවෙනි දවසේ ඉඳලා ඔරලෝසුව. අපේ හිත අපට කියනවා සම්පත් එකතු කරන්න කියලා. එතන අපි කල්පනා කරනවා. අපි හරි එකතු කරා කියමුකෝ. ඊට පස්සේ එකතු කරලා ඉවරලා දෙවෙනි දවස වෙනකොට මොකද්ද වෙන්නේ ආයේ? කිසිම වටිනකමක් නැහැ. එතකොට අපි ජීවිතේ කල්පනා කරනවා. එතකොට මම ආවේ එකතු කරන්නද? එතකොට මම මෙහෙ එකතු කරන්න ආව නා එකතු කරාම මට සතුටක් දැනෙන්න එපා. ඉතින් මට එකතු කරන්න දැනෙන්නේ මහා බරක්. මහා අසහනයක්. මානසික පීඩාවක්. මට මේ තියෙනව ඔක්කොම අතහැරලා නිදහසේ ඉන්න තියෙනවා. ඒක තමයි අපේ ෆිලොසොෆි එක. අපේ දර්ශනය ඒක.